සාන්ති කුරුසිය අධ්‍යාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දිවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රිතු සාන්තුගේ නාමයෙන් ආමේන්. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමයට ස්තුතියත් ප්‍රශංසාවත් මහිමයත් නිරන්තරයෙන් අත්වේවා. අතිශුද්ධ පියාණෙනි, තවත් සුන්දර උදෑසනක ආශිර්වාද ලබන්නට අප සැම කැඳවුවාට ඔබ වහන්සේට අපි සදා ණය ගැතිවන්නෙමු. අතිශුද්ධ පියාණෙනි, ඔබ වහන්සේගේ ජීවමාන හස්තයට අද දිනේ අපගේ ජීවිත අපි බාර කරන්නෙමු. ප්‍රේමණීය පියාණෙනි, සෑම මොහොතකම අපගේ ඇතුළාන්තයේ සෝදිසි කළ මැනව. ඒ තුළින් නිරතුරුවම නව ජීවනයක් ලබන්නටත් අප තුළ ඇති මමත්වය පසකලා සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සෑම විටම උසස්ම තැන දෙවියන් වහන්සේට පුද කරලන්නටත් අප ජීවිත ශුද්ධවත් කළ මැනව, පවිත්‍ර කළ මැනව, ආලේප කළ මැනව. ඔබ වහන්සේ අපහට ලබා දුන් සියලුම දේහට ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට මහිමය වේවා. ශුද්ධ වූ ජපමාල මෑණියනි, නපුරාගේ මායාවලට හසු නොවන්නට අපගේ ජීවිත ශුද්ධ වූ ජපමාලේ අවුරාවෙන් ඇද බැඳ තබාගත මැනව. අතිශුද්ධ වූ කන්නි මරියාවෙනි, අප ආරක්ෂා කළ මැනව. අපි ඔබතුමීට ආදරය කරන්නෙමු. අපවත් ලෝකයාවත් ගලවා ගැනීමට නිරතුරු දිවි මහෝත්තමයාණන් වහන්සේ ඉදිරියේ මැදිහත්ව යාඥා කළ මැනව. මේ කීදේ අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ජේසුතුමන්ගේ ශ්‍රී දිව්‍ය හෘදයෙනි අපට කරුණා කළ මැනව. මරියතුමියගේ නිර්මල හෘදයෙනි අප නිසා යාඥා කළ මැනව. ශුද්ධ ජුසේ මුනින්ද්‍රයෙනි අප නිසා යාඥා කළ මැනව. ආමේන්.